හෙලෝ ගයිස් ඔන්නෝගලන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එක. ඉතින් අදත් යන්නේ මගු SMR ෆුඩ් චැම්පියන්ෂිප් එකේ එක වීඩියෝ එකක්. ඒක තමයි දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක අපි දැම්මා. ගේම් බලන්න හරිද? මෙතන කාඩ් එකෙන් වල බලන්න පුළුවන් පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ සීරීස් එක අපි එක දිගට ගේනවා. සමහරවිට වීඩියෝ 8ක් 9ක් 10ක් වගේ සෙට් වෙන්නේ. වීඩියෝ විතර සෙට් වෙන්නේ. වීඩියෝ 6ක් 7ක් වගේ සෙට් වෙන්නේ මේ සීරීස් එකේ. එක දිගටම ගේනවා මේ ටික. ඉතින් මේ ප්ලේස් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපි පර්සනලි කාපු සුප්‍රීම පොට් ටිකක් තමයි මේකට සෙට් කරගෙන තියෙන්නේ මේ ටූර්නමන්ට් එකට. අදත් ගෙනාව සුප්‍රීම පොට් දෙකකින්. ඔව් සුප්‍රීම පොට් දෙකකින් සුප්‍රීම අයිටම් ටිකක් අපි කාපු. හරිද? බලමු එන මොනක් ගැල් තියෙන්නේ. එදා තරංගේ තරඟකරු එදාට තමයි කියන්නේ. අද බලමු මොනවද තියෙන්නේ කියලා. අද වෙනකොට තාත්ත මෙහෙමයි නේ තියෙන chart එක. ඔව් අද වෙනකොට තාත්තේ මෙහෙමයි. ඒතකොට අද තියෙන්නේ මොකද්ද? ඒතකොට අද තියෙන්නේ මේ ස්ටේජ් කැෆේ versus නිවහන. ඒතකොට අද යන්නේ අලිය තින් කට්ටියට මතකද දැන් අපි වීඩියෝ කීපයක් කරා. টොප් ලෙවල් එකේ තිබ්බ කෑම තිබ්බා අපි ඒ කාලේ. ඒ කාලේ අපි දාපු වීඩියෝස් මේ බලමු දැන් මේ වෙනකොට තාත්තේ කොහොමද කියලා. එන වීඩියෝ එක නේද? ඔව් එන වීඩියෝ එක. මේකට තමයි අද ගියේ. ඔව් ඊට පස්සේ අපි ගියා මෙන්න මේකට මේක නම් ඉනාතල් බම් මේ කරකවන්න විතර මට මේ දැක්කම මේ බලන්න කොටු නෙවෙයි. කොටු නෙවෙයි ත්‍රිකෝණ. හරිද? සුපිරිම පොට් දෙකක් මේ දෙක අපි රිවිව් කරලම නැහැ මෙතන එක වේදිකාවක නේ. ඔව් එක වේදිකාවක් කරලා නැහැ මේ දෙකේම සුපිරි අයිටම් තියෙනවා. සුපිරිම තරගයක් බලාපොරොත්තු වෙනවා නෙක්ස්ට් ලෙවල් තරගයක්. එතකොට අපි දෙකෙන්ම ගත්තේ මේ මොන්ගෝලියන් රයිස් තමයි. ඔව් එතකොට මේක රෙස්ටොරන්ට් රිවිව් එකක් නේද යන්නේ. ඔව් රෙස්ටොරන්ට් රිවිව් එක. ඒ කියන්නේ හැම රෙස්ටොරන්ට් එකේම හැම කෑමම හොඳින් තිබිය යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ කියන්නේ. ඔව් අනිවාර්යයෙන් එහෙම තිබිය යුතුයි නේ රෙස්ටොරන්ට් එකක් වුණා. මොකක් හරි රෙස්ටොරන්ට් එකේ කෑම එක හොඳ නැත්නම් ඒ අනිත් ඒවාත් එක බලපාන. ඕල් රවුන්ඩ් විදිහට තියෙනවා මේක. බලවෙනා මොකෝ තත්ත්වය කියලා මේ දැන් ප්‍රයිස් අතින් ගත්තොත් එහෙම නිවහනේ කීයක් වුණා? ඔව් නිවහනේ වුණා රුපියල් 1950. ඒතකොට ස්ටේජ් කැෆේ වුණා රුපියල් 2350. 2350. ඔව් මේ හැබැයි බිලේ නම් පොඩි ආතල්ලයක් දීලා තියෙනවා. මේකේ 2350යි තව සතේකුත් තරන් දෙනවා. 2350යි සතේ එක සතේයි. කොහමද ඉතින් ප්‍රයිස් එක නම් මේකේ අඩුයි. අඩුයි කියන්නේ පොඩ්ඩයි නේද අඩු. ඔව් 400ක් විතර අඩුයි. ඔව් 400ක් අඩුයි මේ බලවෙනා නේ අපි මේ ප්‍රයිස් එකට ලකුණු දෙන්නේ. අද මේ ඔයගොල්ලෝ දන්නවා ඇති වෙනස් විදිහකට තමයි මේ ෆුඩ් චැම්පියන්ෂිප් එකේ අපි රෑන්ක් කරන්නේ. හරිද? අසාධාරණයක් නොවන විදිහට රෑන්ක් කරන්න ඕනින් තමයි අපි එහෙම කරන්නේ. මේ අර වීඩියෝ එක යනකොට තේරෙයි කලින් බලපු කට්ටියට නම් තේරුණා. ඔයගොල්ලන්ටත් තේරෙයි මේ අලුතින් ආපු එක්කෙනෙක් නම් වීඩියෝ එක බලන් යද්දි. හරිද? නෑ එතකොට පැකින් අතින් ගත්තොත් මේ නිවහනට කීයක් දෙන්න පුළුවන්? 10න් අපි පැකින් වලට දෙන්නේ. පැකින් වලට නම් 10න් 9ක් වගේ යන්න පුළුවන් නිවහනට. ඒක 10න් 9යි. ඒ ස්ටේජ් කැෆේ එකට නම් 10ක් දෙන්න පුළුවන්. ඒක නම් 10ක් දෙන්න පුළුවන්. මොකද මේක මේකට කිට්ට ගහන්න හරි පුළුවන්. මේකත් මේ අර ගල් කුට්ටිය වගේ පැකින් එක තියෙනවා. අය හෙල්ලෙන්නේ නෑ. අනිත් මේ රබර් බෑන්ඩ් කොච්චර දාද ඒකට? යුනික් බං මේ පැකින් එක ඒකට 10ක් දෙන්න. ඔය එකට 10ක් දෙන්නේ. ඒක යුනික්. හරි ස්ටේජ් කැෆේ එකේ පැකින් එකට ලකුණු 10න් 10යි. ඔව් අපි දැන් ඊට බලමු මේකේ පෝෂන් සයිස් එක කොහොමද තියෙන්නේ කියලා. අපි පෝෂන් සයිස් එක ලකුණු 15න් තමයි දෙන්නේ. ඔව් මේ නම් මුලින් බලමු නිවහනේ පෝෂන් එක. ඒකේ පෝෂන් වුණා ග්‍රෑම් 1164. ඊට පස්සේ බලමු ස්ටේජ් කැෆේ එකේ ඒකේ පෝෂන් එක තිබ්බ ග්‍රෑම් 1168. අඩෝ එකම එකනක කියාංක යන්නේ. අඩෝ ග්‍රෑම් 4යි වෙනස්. දෝසු පිරිම සටනක් කරනවා. මාර ආතල්ලයක් සෙට් වෙන්නේ මේ පට්ටු සටනක් කියලා සීන් එකක් තියෙනවා. ඒකෙන් ග්‍රෑම් 4යි වෙනස තියෙන්නේ. ග්‍රෑම් 4යි මේ උන රුපියල් 400ක වෙනසක් තියෙනවා. ඔව් ඒකින්ද අපිට මේ නිවහනට දෙන්න පුළුවන් පරිමේට දීලා ඒ උනට අර හොඳමත් නෙමෙයි නේද? මේ නිවහනට අපිට 15න් 11ක් වගේ දෙත හැකි නේද? 15න් 11ක් වගේ දෙන්න පුළුවන්. මොකද ඒක ග්‍රෑම් 1100 ගානට මේ රුපියල් 1000 ගානක් 1900 ගානක්. ඒතකොට 11ක් වගේ තමයි සෙට් වෙන්නේ 15න්. හරිද? ඒතකොට ස්ටේජ් කැෆේ එක පැත්තෙන් ගත්තොත් මොකද තියෙන්නේ? ඒකේ නම් මේකට වඩා 400ක් වැඩිනේ. ඔව් එතකොට නම් පොඩ්ඩක් අඩු කරන්න වෙනවා නේ බල්ලා. මේ 400කුත් වැඩි පෝෂන් සයිස් එක මේ ගානමයි. ඔය එතන පොයින්ට්ස් දෙකක් වගේ ගිලිහි යන්න සිද්ධ වෙනවා. මේ 9ක් වගේ දෙන්න පුළුවන් නේ උපරිමයටම. ඔව් උපරිමයටම හිතුවත් 9ක් දෙත හැකි. මේ නැති ස්ටේජ් කැෆේ එකේ පෝෂන් එක කරන 15න් 9. එහෙනම් මේ දෙකම පොඩ්ඩක් අන්පැක් කරලා බලමු. මේ පට්ටම ඉන්ට්‍රස්ටිං මේ ගොඩ කාලෙකින් තමයි මේ try කරන්නේ. හරිද? මොකද පිරිම සටනක් මම හිතන්නේ මේක මාර සටනක් වෙයි. මේක තමයි බැලුමට තියෙන්නේ. අපි මේක එඩිට් අරගෙන පෙන්නන්නම් ඔයාලට ක්ලෝස් අප් ලුක් එකක්. දැන් ස්ටේජ් කැෆේ එකේ මොන්ගෝලියන් රයිස් එක ගත්තොත් මට පේනවා ඉතින් ভেජිටබල් එක හොඳටම ඇඩ් වෙලා තියෙනවා. නිවහනේ නාසි කුරාන් එකත් හොඳ ලුක් එකක් තියෙනවා. ඒක යූස් කරලා තියෙන හාල් එකේම දිග හාල් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ඒකෙත් ভেජිටබල්ස් ඇඩ් වෙලා තියෙනවා. දෙකේම හොඳ ලුක් එකක් තියෙනවා. කලර් එකත් සාමාන්‍යයෙන් දෙකේම එක වගේ. එක වගේ කියලා කිව්වට එක වගේ නෑ බං. බලපන් වෙනස් බං තනි කර වෙනස් කියහම. කියන්නේ මේ ස්ටේජ් කැෆේ ලගේ දෙන්නේ බෙට් එකට තමයි තියෙන්නේ උලංගේ. අර එලෝලියම් සෑහෙන්න තියෙනවා ඒකේ. ඒ වගේම නිවහනේ දෙන්නේ බෙට් එකට නෙමෙයි ඩ්‍රයි එකට. හරිද? අඩෝ මේ මික්ස් මොන්ගෝලියන්ද? ඒ කියන්නේ අපි මොන්ගෝලියන් රයිස් කියලා තමයි ඉල්ලන්නේ මේ. දැන් මේක නම් කොහොමද චිකන් අනම්මනම් දානවා. ඉස්සොත් තිබ්බ මේකේ මේ ස්ටේජ් කැෆේ එකේ අනම්මනම් සේරම තියෙන ඒකෙත් මේ චිකන් ඉස්සෝ සොසේජ් වගේ වැඩිලා තියෙනවා. ඔව් දෙකේම ටික ඉන්ග්‍රීඩියන්ට්ස් වයිස් ගත්තොත් නම් ලොගෙත් මේක වැඩි නේ බස් ස්ටේජ් කැෆේ. සොසේජ් තියෙනවා, චිකන් තියෙනවා, ප්‍රෝන්ස් තියෙනවා. ඒ වගේ මේ ভেජිටබල් පෝෂන් එක. අඩෝ උනේ. හැබැයි නිවහනේත් මෙන්න මේ වගේ මේකේ චිකන් තියෙනවා. මේකේ ෆිෂ් තවුණා මට තව. ඔව් ෆිෂ්, ප්‍රෝන්ස්, කටල් ෆිෂ් තෝ කටල් ෆිෂ් තියෙනවා. ඔව් අපි ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනම ලකුණක් දෙන්නේ නැහැ. අපි වැලියු ෆෝමන්
නිවාහන කියලා අන්තිමට සෙග්මන්ට් එකක් කරනවා. ඒකට අපි බලමු මොකෝ ඉන්නේ කියලා. අපි දැන් මුලින්ම මේක ස්මෙල් කරලා බලමු නේ. ඔව් මේ බෙදාගෙන බලමු ඒකට. අපි බෙදාගෙන බලමු. එහෙනම් මම ස්ටේජ් කැෆේ එකෙන් බෙදා ගන්නවා මම නිවාහන බෙදා ගන්නවා. ඔව් මම නිවාහන. මේවා උඩ මේක තියෙන. අර ඒක මාර වෙජිටබල් පෝෂන්. මාර වෙජිටබල් නේ. ඔව් මේ වෙඩිපුරත් එක්ක දාලා මම දැන් චොප්සි රයිස් එකක් අයව. මේ මට දැනෙන විදිහට මේ ස්ටේජ් කැෆේ එකේ මේක වෙනම වයිබ් එකක්. හරිද? මේ වෙජිටබල් පෝෂන් එක තමයි මේක ඉන්ට්‍රස්ටිං පාර්ට් එක. එහෙනම් මොන්ගෝලියන් රයිස් එක මම දැකලාම නැහැ මෙච්චර වෙජිටබල් පෝෂන් එකක් එක දෙනවා. මේකෙත් හැබැයි ඒකට නොදෙවෙනි ගානට තියෙනවා මේකේ බෙල් පෙපර් පාට තුනෙන්ම තියෙනවා මේ. අඩෝ සුප්‍රි වලිය කරන පුතේ දැක්කනේ පෝෂන් එකත් එක වගේ. එන්නේ මුලින්ම ස්මෙල් කරමු මුලින්ම ස්ටේජ් කැෆේ එකෙන් බලමු. අම්මටෝ. ක්වොලිටි ස්මෙල් එකක් එනවා. නිවානේ ස්මෙල් එක. අම්මටෝ. මට නම් ඒකේ ලොකු වෙනසක් දැනුණා මේ ක්වොලිටි නේ බස් ස්ටේජ් කැෆේ. ඔව් මේකේ ඉන්නේ අර නිකන් මේ බාස්මති රයිස් එකේ ස්මෙල් එකේ ඉන්නේ. ඔය ස්මෙල් එක ලකුණු දෙන්න 10න් කීයක් දෙන්න පුළුවන්? ස්ටේජ් කැෆේ එකට දෙන්න පුළුවන් නේ 10න් 9ක් විතර. අඩෝ බා ඒකේ නම් ක්වොලිටි ස්මෙල් එකක් එනවා මේ ස්ටේජ් කැෆේ එකට 10න් 9ක් දෙන්න පුළුවන්. නිවාහනට කීයක් දෙන්න පුළුවන්? නිවාහනට අපිට දෙන්න පුළුවන් 10න් 7ක් විතරනේ. ඔයාලට වෙනස්. අඩෝ බා මම හිතන්නේ 10න් 7ක් වගේ තමයි නේ. ස්ටේජ් කැෆේ එකේ ලෙවල් එකට නෑ. එහෙනම් අපි දැන් පොඩ්ඩක් ටේස්ට් කරලා බලමු නේද? ඔව් ටේස්ට් කරලා බලමු මේ මොකෝ සීන් එක කියලා. අවුවෙන විදිහට කන්නේ මේ ඕවර් ටේස්ට් නෙමෙයි හද නිකන් නෝමල් ටේස්ට් එක. මොකද මුන් try කරා. නිවාහනෙන් try කරමුද? නිවාහනේ මොන්ගෝලියන් රයිස් එක. ක්ලාසි රහක් ඉන්නේ වැඩි රඟන්න නැති ගහන්න රසක් තියෙන්නේ. සැරත් අවුලක් නැහැ රසත් එහෙමයි. ස්ටේජ් කැෆේ එකේ නෝමල් ටේස්ට් එක. හරි රසය අපිට තේරිච්ච විදියට නිවාහනට දෙන්න පුළුවන් 15න් කීයක්ද? 11ක් වගේ. 11ක් වගේ දෙන්න පුළුවන්. නිවාහනේ ටේස්ට් එකට 11ක් වගේ දෙයි. ඒතකොට ස්ටේජ් කැෆේ එකට අපිට කීයක් දෙන්න ඕන? ස්ටේජ් කැෆේ එකට මම හිතන්නේ මේ සාමාන්‍ය නිවාහනට වඩා ටිකක් උඩින් තිබුණා. ප්‍රයිස් එකත් සාමාන්‍ය 400ක් වැඩිනේ. ඕනේ. ඒ ඔක්කොම සලකලා බලද්දි මම හිතන්නේ 12ක් වගේ දෙන්න පුළුවන් නේ. ඕනේ. දෙකම කාට කර ගියා හැබැයි ස්ටේජ් කැෆේ කරහයි. ඒතකොට ස්ටේජ් කැෆේ එකට යන 15න් 12. දැන් පොඩ්ඩක් බලමු මේ රෙස්ටෝරන්ට් දෙකෙන් පිටින් දුන්නේ මොනවද කියලා. පිටින් දුන්නේ ඒවත් එක්ක අපි ඕවර් ටේස්ට් try කරමු. බලමු මොනවද දීලා තින්නේ කියලා. ඔව් ඒතකොට පිටින් දීලා තියෙන දේ තමයි මෙන්න මේ තියෙන්නේ. එකක් චිලි පේස්ට් අනිවා චිලි පේස්ට් එන්නේ නැති මේ ස්ටේජ් කැෆේ එකෙන් ස්ටේජ් කැෆේ එකෙන් මේ අඩෝ මේ වල චිලි පේස්ට් දීලා තියෙන කොට මේක නම් මේක බෑග් එකයි මේකෙත් ගොඩක් තියෙනවා ඒකට තමයි දුන්නේ එතකොට තව සෝස් පැකට් දෙකක් දුන්නා එතකොට ස්ටේජ් කැෆේ එකෙන් අපිට සෝස් එකක් දුන්නා දෙකේ නෑ එකයි දීලා තියෙන්නේ එහෙනම් අපි මේ සියලු දේවල් දාගෙන ඕවර් ටෙස්ට් try කරමු අඩෝ මේකේ නම් මාර ගොඩක් තියෙනවා මේ මොනවාද යකෝ චිකන් තියෙනවා මට්ට උඩු මේක නම් මේ 2000 කීයද මේක 2300 වන්න ඔලකුත් නෑ නේ බයි ගන්න ඕව හැබැයි දෙයක් දීලා තියෙනවා සෝස් එකම දාගෙන ඔක්කොම කාලම් කරලා දාමු දැන් මේ චිලි පේස්ට් දැම්මා චිකන් දැම්මා ඔක්කොම ජාතික දාලා try කරමු මුලින්ම මේ පාස් ස්ටේජ් කැෆේ එකෙන් try කරමුනේ. ඔය ස්ටේජ් කැෆේ එකෙන් try කරමු. අපි කටවල් දෙක තුන try කරමු. මොකද මේක කටෙන් කන්න බෑ මේක. ස්ටේජ් කැෆේ එකේ මොන්ගෝලියන් රයිස් එකේ ඕවර් ටෙස්ට් එක. නිවාහනේ මොන්ගෝලියන් රයිස් එකේ ඕවර් ටෙස්ට් එක. අඩෝ මේකත් හොඳයි නේ බං. අඩෝ මේක නම් මාර්තරකයක් කියපුවා අද නම් යන්නේ ස්ටේජ් කැෆේ එක ලඟුණ දෙමු 25න් දෙන්න අපි ඕවර් ටෙස්ට් එක. 25න් දෙන්න පුළුවන් අපිට කීයක් වගේ සාමාන්‍ය. දැන් 2400 නේ. ඔව් 2400 පෝෂන් එක තියෙන්නේ පෝෂන් එක පැත්තෙන් දාමු. 2400 මේ ටේස්ට් එක ඔය කියන්නේ මේ තියෙන ජාතිත් එක්ක මම හිතන්නේ ඒන රසය මාරයි. රසය මාරයි. 25න් මට නම් හිතන්නේ 22ක් විතර දෙන්නේ. 21ක් වගේ දෙමු මේ. 21ක් දෙමු මේක. එතරම් හොඳ ටේස්ට් එකක් තිබ්බේ නේ. 25න් 21ක් ගන්නවා හරිද? টොප් ලෙවල් එකේ කියන්නේ. ඔව් මේ එතකොට නිවානේ අර නිවානේ টොප් හැබැයි මේ මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ කරට කර ගියා. අඩෝ මේ චිලි පේස්ට් එකකට. චිලි පේස්ට් එක මරු ඒකෙත් රහයි. තියුණු රස එන්නේ නැති සැර රසවල් එන්නේ නැහැ. මට ගාන්ට රස එනවා ඒකේ. ඒකට 25න් මේ මේකට දීලා තියෙන අයිටමුත් ඒකේ ෆ්‍රෙෂ් හැබැයි. අඩෝ මේකට දෙන්න පුළුවන් නේ මම 25න් 20ක් විතර. 25න් 20ක් වගේ තමයි සෙට් වෙන්නේ. බොරු කියන්න ඕනේ. අද නම් දෙකම සුපිරි. දෙකේම උඩ පයින් රසක් ආවද? මේ චැම්පියන්ෂිප් එකක් යන්නේ නැතන. සුපිරිම පොට්ස් තමයි අපි ගේන්නේ ඉතින් ඒතකොට. අඩෝ මේක මේ කලින් එකටත් වඩා සුපිරි බං මම නම් කියන්නේ. ඔව් කලින් ගියපු තරහට වඩා මේක ඉන්ට්‍රස්ටිං අපි පොඩ්ඩක් වැලි ෆෝ මනි කරත් පැත්තට යමු මේ ඊට කලින් ඊටින් පාට්ටක් දාමුද? ඊටින් පාට්ටක් දාන්න. ගාන රටනවාද කියලා බලන්න කලින් කාලේ ඉන්න ඕනේ. ඔව් කාලේ ඉන්න ඕනේ. හැබැයි මේ චිලි පේස්ට් එක මේ හොඳට ගැලපෙනවා නේ මේ ස්ටේජ් කැෆේ එකේ. මොකද බත් එක මාරම වෙට් වුණාට චිලි පේස්ට් එක පට්ටම ඩ්‍රයි. දැන් මේ දෙකම සුපිරිය දෙකම අපි එන්ජොයි කරා කියන්න වැරදි නෑ টොප් ලෙවල් එකේ තියෙන ඇත්තටම දෙකම මේ වෙනස්ම වයිබ් එක ස්ටේජ් කැෆේ එකේ එහෙම කන්න ආස හිතෙනවා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් මේකෙත් කන්න ආස හිතෙනවා ඔය ඒකෙත් තියෙන මේ හරි දැන් කොහොම හරි වැලියු ෆෝ මනි පැත්තට ආවොත් කොහොමද අපි බලමු දැන් ස්ටේජ් කැෆේ එකේ දැන් ගානුනේ කීයද ඒකේ 2350ක් උනේ
ඕ එතකොට පෝෂන් එක තියෙන්නේ 1168ක්. එතකොට මෙන්න මේ වගේ පෝෂන් රේට් එක තමයි කියන්නේ තෝරන්නේ. එතකොට මේකේ ප්‍රයිස් එක උනා 1950 පෝෂන් උනා 1164. ඒකට වෙනවාද ඒකෙත් දැන් පෝෂන් රේට් එක පෝෂන් රේට් එකත් අපි සලකලා බලලා මේකේ කැමරා වල රසයයි මේගොල්ලෝ දීලා තියෙන දේවල් එක බැලුවන් පස්සේ මට හිතෙනවා ස්ටේජ් කැෆේ එකට වැලි ෆෝ මනි එකට 25න් මේක ප්‍රීමියම් රහක් යනවා බා. ඒක ක්වොලිටි රසක් යනවා මේක. රහනම් ක්වොලිටි. එතකොට ස්ටේජ් කැෆේ වැලියු ෆෝ මනි එකට යනවා නේද? 25න් 18ක් විතර. අර මම නම් කියන්නේ 19 මැද්දේ තේයි. ඔව්නේ 19 මැද්දේ තේයි 25න් 19 මැද්දේ තේයි ස්ටේජ් කැෆේ එකට. එතකොට නිවාහනට නිවාහනේ ග්‍රෑම් 1100 ගණනේ තිබ්බේ. මේකෙත් නෙක්ස්ට් ලෙවල් රසක් ආවා. 25න් කීයක් වගේ දෙන්න පුළුවන් විතර. 21ක් වගේ දෙන්න පුළුවන් නේ. ඒක ඇත්තටම ඉතින් ගානත් අඩුයි පෝෂන් එකත් සාපේක්ෂව වැඩිනේ. අනිත් ඉතින් ඒකේ මීට් පෝෂන් එකක් තියෙනවා. ඒ හින්දා 21ක් තමයි ඒකට සුදුසු. සුපිරි මාතල් දෙයක්. එතකොට මේකට යන්නේ 19යි. නිවනට යනවා 21ක්. එතකොට පොයින්ට්ස් ටේබල් එක ගත්තොත් ඉතින් ජයග්‍රහණය කරලා තියෙන කවුද කියලා බලමුද? බලමු කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් අද ජයග්‍රහණය කරලා තියෙන ස්ටේජ් කැෆේ එක. ස්ටේජ් කැෆේ එක තමයි තුරන ඊළඟ වටේට යන්නේ. හැබැයි ඊළඟ වටේදී මේ කෑම නෙමෙයි ගේන්නේ වෙනම කෑමක් තමයි ගන්න ඕනේ අදාළ රෙස්ටොරන්ට් එකේ. කාරට කර ගියා අර දැක්කනේ ග්‍රෑම් 4යි වෙනස තිබ්බේ. නෝ හැම එකෙම කෙන් දෙකෙන් යන්නේ ලකුණු එහෙම. ඔව් එකෙන් දෙකෙන් ගියේ මාර කරට කරක් ගියේ මේක නම්. ඒතකොට ඉතින් මේ තමයි වීඩියෝ කරන්නේ මේ සුපිරි තරගයක් ගියා නේ බා. ඔව් සුපිරි තරගයක් ගියා අද මේ එහෙනම් ඉතින් වීඩියෝ එක මෙච්චරයි අද. අපි නම් එන්ජොයි කරා. ඔයගොල්ලොත් එන්ජොයි කරන්න අනිවාර්යෙන් subscribe කරන්න. ඔව් ඊළඟ මැච් එකත් බලන්න අනිවාර්යෙන් subscribe කර තියාගන්න. ඊළඟ සුපිරිම මේ වගේ පොඩි දෙයක් තමයි කියන්නේ. මගු SMA championship එකේ අවසානයේදී රැඳී සිටින්න කියලා අපි මේ ආරාධනා කරන කට්ටියට මොකද පට්ටම ඉන්ටරෙස්ටිං මැචස් ටිකක් එන්න අපි ගාවර්ද සුපිරිම මැච් ටිකක් එන්නයි වර්ල්ඩ් කප් එක වගේ තමයි නේද. ඔව් අනිවාර්යෙන් මේ ඊළඟේ හම්බුනේ. ඔව් ඊළඟේ හම්බුනේ මේ එහෙනම් ගැම්මර කැපෙනවා. තකන් ගැම්මර කැපෙනවා අපි දෙන්නා.